හෙලෝ යාළුවනේ මම අද ඔයාලව සාදරයෙන් පිළිගන්නවා MLDN Studio YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද ෆෝන් එකේ storage full නම් ඒක අඩු කරගන්නේ කියලා. ඒ කියන්නේ ෆෝන් එකේ space එකක් ගන්න කොහොමද කියලා. ඉතින් මම මේක ක්‍රම කිහිපයක් භාවිත කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් දැන් අපි ඒකේ ස්ටෝරේජ් එකේ අඩු කරගන්නේ කොහොමද කියලා බලන එකේ පළවෙනි ස්ටෙප් එක තමයි යන්න හදන්නේ. ඉතින් ඉස්සෙල්ලම ඔයාලා ඒකේ ඔයාගේ ෆෝන් එකේ WhatsApp app එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේ විදිහට මගේ WhatsApp app එක ඕපන් කරගන්නවා. හරි. දැන් මෙන්න මේ WhatsApp එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩ ටික් තුනක් තියෙනවා. අන්න ඒක ඔබන්න ඕන. දැන් මම ඒක ඔබනවා. ඊට පස්සේ මෙතන ඔන්න මෙන්න ඇති මෙතන settings කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. හරි දැන් මේ මගේ WhatsApp එකේ settings වල තමයි මම මේ අවිල්ල ඉන්නේ. ඉතින් දැන් මේකදී මෙහෙම පහළට යන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති මම මෙතන storage and data කියලා මේකක් පේනවද? අන්න ඒක ක්ලික් කරන්න. හරි. දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙන්න මෙතනින් manage storage කියලා උඩින්ම තියෙන අන්න ඒක ක්ලික් කරන්න. හරි. දැන් මගේ WhatsApp එකේ open එකේ WhatsApp app එකේ storage කියන්නේ මෙතන තියෙන්නේ අපි යාළුවොත් එක්ක ෂෙයා කරගත්තු සහ යාළුවා අපිට දාපු අන්න ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. voice recording, photos ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා WhatsApp එකේ යාළුවෙක් දාන එක delete කරයි කියලා හිතන්නකෝ. ඒ delete කරාට ඒ WhatsApp එකෙන් delete කරන එකේ කොපියක් මෙන්න මෙතන හැදෙනවා. ඉතින් මෙතනින් edit කරලා කියලා වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මෙතන කොපිය නහන්ද දැන් ඒක නැති ඉවර නැති කියන්නේ. අයින් කරගන්න ඕන නම් මෙන්න මෙතනින් ඔයාලට පේනවා යට ගියට පස්සේ all තියෙනවා. මෙතනින් ඔයාලගේ ෆෝන් එකේ තියෙන channels වෙන්න පුළුවන්, නැත්නම් numbers වෙන්න පුළුවන්, contacts වෙන්න පුළුවන්. ඒ ඔයාලට පේනවා. මම මෙතනින් දැන් මට delete කරගන්න ඕන එකක් නම් මෙතන මේ එකක් contact එකක් මම select කරනවා. හරි. දැන් ඒකෙන් මගේ ෆෝන් එකට save වෙච්ච copy වෙච්ච ටික තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් දැන් මම මේ ටික අයින් කරගන්න. මෙතන ඔයාලට පේනවා MB 19.1ක් මේකෙන් save වෙලා තියෙනවා. ඉතින් දැන් මේ ටික අයින් කරගන්න ඕන. දැන් ඔයාලට එකක් නම් ඕන එකක් select all කියන දේ ඊට පස්සේ ඔක්කොම select කරනවා. ඊට පස්සේ මෙතන delete කියන එක දෙන්න ඕන. දැක්කද මගේ එකට MB 19ක් මේකෙන් ලැබුණා. ඉතින් දැන් ওই විදිහට ඔයාලට තව ඕන delete කරගෙන යන්න පුළුවන්. ඒතකොට ඔයාගේ ෆෝන් එකේ ස්පේස් එක තව වැඩි වෙනවා. හරි ඉතින් අපි යමු දෙවෙනි ක්‍රමයට. හරි දැන් දෙවෙනි ක්‍රමයේ විදිහට අපි කරන්න යන්නේ settings app එකෙන් තමයි storage එක අඩු කරගන්න හදන්නේ. දැන් මම මේ විදිහට මගේ settings app එක open කරගන්නවා. ඔයාලා දැන් ඒක open කරගන්න. හරි දැන් settings app එක open වුණාට පස්සේ මෙන්න මේ වගේ තැනට තමයි එන්නේ. දැන් මෙතන පොඩ්ඩක් පහළට යන්න. ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන apps කියලා. මේ ඔයාලගේ ෆෝන් එකේ වෙන විදිහකට හරි තියෙන්න පුළුවන්. කොහොම හරි මෙතනින් apps වලට ගිහිල්ලා all apps තමයි යන්න ඕන. දැන් මෙතන මගේ ෆෝන් එකේ තියෙන apps ටික පෙන්නනවා. දැන් මෙතනින් ඔයාලට පේනවා ඇති මේ හැම app එකක් යටින්ම පෙන්නනවා. මේ ෆිල්ම් මේක බලන්න එතන තියෙනවා MB 370. අනිත් එක තියෙනවා MB 10.4.0. අන්න ඒ වගේ තමයි මේ වල ස්ටෝරේජ් එක ෆෝන් එකේ ඇඩ් වෙලා තියෙන්නේ. දැන් මට වැඩක් නැහැ කියලා එකක් හිතන්නකෝ. දැන් ඔයාලට මගේ ෆෝන් එකේ CapCut app එක නම් මම වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මම ඒකේ ස්ටෝරේජ් එක අඩු කරන්න යන්නේ. ඒක ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට ඒ ඔයාගේ අදාළ app එක තෝරගන්න. මම ඉතින් තෝරගන්නවා. හරි දැන් ඔයාලට පේනවා ඒකේ දැන් මෙතන mobile data, battery, storage ඔන්න ඔය වගේ තුනක් තියෙනවා. දැන් මේකේ ඔයාලා storage කියන එකට යන්න. හරි දැන් ඔයාලට පේනවා මෙතන app එකේ data ප්‍රමාණය MB 543යි 534යි data තියෙනවා MB 36.86 KB. ඊට පස්සේ තව පේනවා storage කියලා ඒකේ MB 32.77ක් sorry KB 32.77ක් තියෙනවා. ඉතින් දැන් මේකේ මට මේක පාවිච්චි කරන්න නැති හන්ද මේක වැඩක් නැහැ මට. අන්න ඒ නිසා මම මෙතන ඉස්සලා clear change කියලා අන්න ඒ ක්ලික් කරන්න. හරි. දැන් මේක clear වුණා. දැන් එතන B බිඳුවයි කියලා වැටලා තියෙනවා. දැන් ඊට පස්සේ මේකේ data clear කරගන්න ඕන නම් data clear එක දෙන්න පුළුවන්. හරි. දැන් data clear. දැන් ඔයාලට පේනවා ඇති ඒකෙන් මගේ storage එකට ඒ app එක මගේ ෆෝන් එකෙන් අල්ලගත්තු MB ප්‍රමාණය ලැබුණා. ඉතින් දැන් ඔයාලට ගොඩාක්ම MB මේ ෆෝන් එකට ඇඩ් වෙන්නේ Chrome, Play Store වගේ app වලින්. ඉතින් මේ වගේ app එකකට යන්න ඉස්සෙල්ලා ඔයා Chrome කියලා හිතා ගන්න. ඒකෙත් අර විදියට storage ගිහිල්ලා ඔයාලට ඕන නම් data choice clear කරගන්න පුළුවන්. මම නම් ඒක කරගන්නේ නැහැ. මට ඕන නැති හන්දා. ඉතින් දැන් ඕන නම් ඔයාලට ඒ විදියට කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි යන් තුන්වෙනි ස්ටෙප් එකට.
හරි ඉතින් අපි දැන් තුන්වෙනි ක්‍රමයටත් යමු. ඒකෙදි ඔයාලා මෙන්න මේ ඇප් එක ඔයාලගේ ෆෝන් එකට දාගන්න ඕන. ඉතින් මම දැන් මේක දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක මම ඕපන් කරනවා. හරි දැන් ඔයාලට මෙතන පේනවා ඇති 0.0ක් තියෙනවා ස්ටාර්ට් කියලා තියෙනවා ස්ටොප් කියලා තියෙනවා. මේකෙන් වෙන්නේ දැන් ඔයාලට මතකද අර WhatsApp එකකින් එහෙම අපි ඩිලීට් කරපුව කොපීස් එහෙම ඩිලීට් කරානේ. අන්න ඒක ආයෙමත් කොපි වෙනවා ෆෝන් එකේ ඉන්ටර්නැෂනල් ස්ටෝරේජ් එකට. අන්න ඒක අයින් කරන්න තමයි අපි මෙන්න මේ ඇප් එක දාගත්තේ. මෙතන ස්ටාර්ට් දුන්නාට පස්සේ ඒ හැම කොපියක්ම ඩිලීට් කරනවා. ඔයා ඕන්න මේක කරලා බලන්න. මේ ඇප් එක 100%ක් සාර්ථක වෙනවා. මම බොගලන් කියන්නේ මගේ වීඩියෝස් බලන්නත් එපා. මේ විදිහට මේක ස්ටාර්ට් දුන්නාට පස්සේ මේක ටික විනාඩි 5ක් 6ක් යනවා. 100%ක් ස්ටාර්ට් වෙනවා. 100%ක් තිබුණාට පස්සේ මේක ඔන්න නවත්තගෙන මේක කරන්න පුළුවන්. ඒ විදිහට මේක 100%ක් පිරුණාට පස්සේ ඔයාලා ෆෝන් එක රීස්ටාර්ට් කරන්න ඕන. ඊට පස්සේ iPhone එක ඔන් වුණාට පස්සේ ඔයාගේ ස්ටෝරේජ් එකේ ගොඩාක්ම ස්ටෝරේජ් එකක් අඩු වෙලා ස්ටෝරේජ් ෆුල් එක අඩු වෙලා තියෙන විදිහට ඔයාලා බලා ගන්න හැබැයි ඉතින් ඒ ස්ටෙප් තුන ඉවරයි. දැන් ඉතින් ඔයා අද මගේ වීඩියෝ දෙයක් දැනගත්තා නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා හැමෝටම good bye.